අම්මලාට පින් දෙන්න ඔයාලව ලස්සන කරේ කවුද? අම්මලා. කොච්චර අත ගෑවත් සමහර උපන් කැතවල යවන්න බෑ තමයි. හැබැයි ඒක ඉතින් හැමෝටම පොදුයි. අපිට වුණත්. නමුත් මේ අපේ අතපය හැඩ හැදුවේ කවුද? අම්මයි. ඒ නිසා ටෝක් දෙනකොට පරිස්සමෙන් ඈ. මොකද අතේ තියාගෙන හැඩ හදපු එක තමයි මේ කතා කරන්නේ. සමහර ඒවා අම්මලා ගණන් ගන්නෙත් නැහැ. සමහර ඒවාලට හිත රිදෙනවා. තාත්තලා නම් මම හිතන්නේ ගණන් ගන්නෙම නැහැ ඔයාලා කියන දේවල්. තාත්තලාට පහදනවනේ තාත්තෝ ඔයා ඕක මේ අහන්නකො මං කියන එක. දැන් කියලා ඔක්කොම කරලා පස්සේ තේරුණාද? අනේ ඵලයක යන්න. මට ඒක පෙන්වන්න බැරි තරම් පොඩි. එහෙනම් තමයි සඳුන් මාමිය පිටත් කරලා යවනවා. ඔබ වෙනුවෙන්. හරි දැන් මේ ඔන්න ඔය අතේ තියෙන ටික බලන්නකො හරියට ફોකස් කරන්න. ફોකස් කරන්න හරියට. කො ඉන්දුනෙල් ફોකස්. රයිට්. මේ තියෙන්නේ බලන්න සඳුන් මාමියගේ අත. ඔය අත කී දෙනින් නම් අල්ලන්න ඇද්ද? හරි? හරි. මූට වෙයිද නැති මීට වඩා හොඳයි වහ ටිකක් දුන්නා නම්. අත හරි ආයෙත් කො. ඈගල්ලේ පැත්තේ ඉන්නවා. ඔව් දැන් හොයාගන්න බැරුද හිටියේ? මේ ඒකයි හරි. ළමයෙක්ට හිතෙන්න පුළුවන්නේ. අලි හොඬක්. කෝඩේට. කූඩැල්ල. මම මාව ණයෙක් ගිල්ලත් කමක් නැහැ. බය නැහැ. මෙන්න මේකට බයයි. බය නෙවෙයි අප්පිරියයි. මොන්නා ගිනව මෙහෙම උඩට. ඊට පස්සේ හොයන්න බෑනේ. හොයන්න බෑ මුන් පිපිරෙනවා බ්ලේ බීලා මෙහෙ මේ විතර බ්ලීඩින්. හොයලා මෙහෙම තියෙනවා. තියලා මේක අරගෙන ආයෙ හොය. ගෑනු කෙනෙක් මැරුණා. ඇයි? චූ කරන්න ඉඳගෙන. අපිට ඒ chance එක තියෙනවා. මොන දේ වුණත් ඒ ගැන සන්තෝෂයක් හිතේ තියෙනවා. මාර වේදනාවක් බඩරි දෙන්න අරන්. අනේ මම අනේ මට තේරෙන්නේ නැති මේක තේරුණේම නැද්ද අප්පා ඉච්චරම. ඒක මාර දෙයක් ඒක මේ ඊට පස්සේ ඉතින් ආයෙ සර්ජරි කරලා එන කේස් එකක් නමුත් මැරුණා කියලා තමයි මට මතක. බල්ලන්ගේ නාහෙන් නොනවත්වා ලේනවා. බල්ලා කතා කරලා කියන්නේත් නෑනේ. මේවා අර එපිස්ටේසිස් කියලා කියනවා මේ හයි බ්ලඩ් ප්‍රෙෂර් වෙන්නේ නැති. ඉතින් බ්ලඩ් ප්‍රෙෂර් එක නවත්තන්නයි අරකට මේවට ලේ දීලා බලනකොට ඇතුලේ කූඩැල්ලේ. ඉතින් ඉඳලා ඉස්සලම් බලන්න නොස්ට්‍රිල්ස් වලින් ඇතුලේ ඉන්නවද කියලා බලන්නේ. ඉන්නවනම් අර එකක් දාලා ඇදලා ගන්නවා. බල්ලා මොකුත් නෑ ආයේ. බලු භාෂාවෙන් ඊට පස්සේ ළමයි දැන් ඔය කූඩැල්ලගේ මෙහෙම එකක් තියෙනවා දැඩි කෙඳි නෑ. දැන් මේක දැන් මට මතක මෙහෙම රාජධානී වංශයේ වර්ගයේ ගෝත්‍රයේ කුලයේ ගණේ විශේෂය. ආයේ වෙන දෙව නෑ. අන්න රජා වංගුවේ ගේමක් ගහනවා අනමන ඒවා. ඕන්නේ එහෙම ඕනේ දැන් මේ වෙනකොට ඔයාලා මේක ඒ ස්ටෙප් එක පැනලා තියෙන්නේ. O level වලට ඇත්තට මේක හොඳ උත්සාහයක් ඒක. A level වගේ එනකොට ඒක ඕනේ දැන් ඔයාලට හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් එහෙම කියාගෙන යන්න පුළුවන් එන්න ඕන. හීලිලිගේ බෙල්ල වැලිලේ අපලිගේ ආච්චිට හාල් කරලා ලිලිය මෙහෙම එල්ල ඕනේ මොකුත් ඕනේ හරකට කියන්නේ මොකද්ද? මේ චිට් එක ආපහු යවමු මේක එපු ළමයට යටින් නම ලියා ගන්න කියලා.
පුතාගේ නම ලියලා මට එවන්න ඕන. දැන් මම පන්තියේ කියවනවා. මදුරුව කනවා. කෑම කාපල්ලකෝ. බලපන් ඈ. ඕම් බලපන් ඕ. එතකොට සර් මිනිස්යාගේ පොඩි එකා. පොඩි කාලේදී චූටි කාලේදී දන ගන්නවනේ. එතකොට ඒ කාලේදී උරගේද්ද සීරපායියේද? යකෝ දැන් සමහර යෝන්ගේ මහයකා බීලා දන ගන්නව නේද? ඒතර උරගේද්ද උ? දැන් අම්මට කැල්සියම් කොහෙන්ද? එහෙනම් කිරිදෙන අම්මලා මොනවද ගන්න ඕනද පිටින්? කැල්සියම්. කැල්සියම් ගන්න පුළුවන් ක්‍රමය හුණුගල් කනවා කියලා එහෙම කියන්නේ. කොරල් පර විතර කටු ගග. කැල්සියම් අම්මට ගන්න පුළුවන් ක්‍රමයක් කියන්නේ. අම්මත් හාල් මැස්ස කනවා. මේ ඉතින් තරුස දැන් වයිෆ් ඔන්න දැන් කිරි දෙන කාලේ එනවා. උඹ දැන් ඒ අහිංසකීට එපා වෙනකන් හාල් මැස්සගෙන ඉඳිනවා. ඒ අහිංසක කෙල්ල. මට ක්‍රමයක් කියන්න බලන්න. හුණුත් එක විත දෙන්න. මගේ පුතා පිළිගන්න පුළුවන් ක්‍රමයක් කියන්න. මොකද්ද කියන්නේ? කිරි දෙනවා. කවුද? ඒකට තව ගෑණියෙක් එපැයි දැන්. කොල්ලෝ. ඒකට තමයි මොනවද තියෙන්නේද? අන්න ඒකයි අම්මලාට කිරි දැන් ඔය එල කිරීම දෙන්න කියන්නේ ඒකයි ඒ කාලේ ගෙවල් වල පිටින් සල්ලි දෙන්න නැහනේ. ඒ කාලේ ගෙවල් වල ඒකයි ගෙදර ගෑණිට අමතරව වැස්සියෙක් ඇති කළේ. හයි වුණාම ගැලවෙන්නේ අවදානමක් නැද්ද? ඒ හින්දා ඒ කාලෙට මේ දුව යන ඒවා පැන යන ඒවා ඇවිදීමින සංවරෙන් අර මෙන්න මෙහෙම මේ වගේ ඔහොම යන්නේ මල් කෙල්ලෙක් මං කිය. තේරුම් ගන්න පුළුවන් මුත්‍රාවල ගිල්ලන ඩිප් ටෙස්ට් කියලා එකක් තියෙනවා. මේ අර කූරක් වගේ එකක් ගිල්ලන්න තියෙනවා. ඒකේ කලර් චේන්ජ් එකක් වෙනවා. ඒ වුණාම පොසිටිව් ඉතින්. හරි? ඒක සමරන විදි දෙකක් තියෙනවා. ඒක වෙනම දෙයක්. අනේ අයියේ කියලා සමරනවා එහෙම. එක්ක සමරනවා මේ අපි මේ මම ප්‍රෙග්නන්ට් කියවම ඉතින් වාව් කියලා මේවා ගල්ලා පිරිමියත් මේ වෙලා එතන එකක් තියෙනවා. තව විදිහකට සමරන්න පුළුවන්. අනේ අයියේ මොකද අපි කරන්නේ? පැති දෙකම තියෙනවා. ඉන්පස්සේ ඇය මවක්. ඔබ පියෙක්. තේරෙනවද? ඒක උඹලා බය වෙන්න එපා. ස්වාමියාගේ පියවර විශාල වීමක් සිද්ධ වෙන්නේ. ඒක වෙන්නේ. ඒක වගකීමෙන් කියන්නේ.